නෙන්දි මට සෙරපු දෙක ගන්න අමතක වුණානේ. මන්ට අග්ගාල ගිහිල්ලා අරන් එන්න නැන්දහම ඉස්සරහට යන්න. මන්ට අග්ගාල එන්න. ඔයාලට පුළුවන්ද? පුළුවන්. ඔයා යන්නකෝ මන්ට අග්ගාල එන්න. මේ තමුසට මම මතක නෑනේ. මේ මොන හොල්මනක්ද? ඔහේ මතක නෑ මට. අනේ මේ තොට ළඟ 64 කෑල්ලේ මේරියක්ව මතක නෑ. ඔහේට විශ්වාස මට ඔහේ මතක නෑ. දැන් නම් හරි අගේට ඉන්නවා ලස්සනට මහත්තයෙක් වගේ ඇඳගෙන. එකට කාලා, එකට තේක බීලා. හිටපු මාව මතක නෑ තොට. මේක හරි කොලමක් වුණානේ. මම මේ ඉන්ටර්වයුව එකකට මයියා ඔහේව මතක නෑ මට. මහත්තයෙක් වගේ ඇඳට තමුසේ කරපු වැඩ මතකත් නෑ නේද? මොකද මං කරේ මොකද? මේ තමුසේට දැන් මගේ කෙල්ලවත් මතක නෑ නේද? එන්නේ කොමේ මේ පිස්සු ගෑනේ මේ කොහේ යන මලකෝල්ලමක් මේක. මොකද්ද කිව්වේ? යකෝ තෝ උරු කියන්නේ මේක. හරිද? මොනවාද බරු? මොනවාද බරු? මොනවද? ඔබට මතක නෑ නේද? ඔබට මොකුත් මතක නෑ දැන්. මේක මාර මගුලක් නේ. මම මේ ඉන්ටර්වයුව එකට යන්න ආවේ. ඔබට අද මම මෙතනින් යන්න දෙන්නේ නෑ දැනගනින්. මේ ඔය කලිසම් ඔක්කොම ගලවනවා මම මෙතන අද. ඔබ හිතන් ඇති මේරියක් කවුද කියලා ඔබට මතක නෑ නේද? ඔබ දන්නේ මගේ හැටි. ඔබ උදේ රෑ නැතුව මේ එළි රෑ වෙනකන් කෙල්ලට නිදා ගන්නවත් නෑ. ඕල් කර කතා කර අනේ මගේ රත්තරන්. ඔබ නැතුව මට බෑ. මම ඔබ හින්දා තමයි ජීවත් වෙන්නේ. ඔහොම කී එළි රෑ නැතුව කතා කර ඔබ කර වැඩේ හරි නේද? ඔබට හිතෙන්නේ එහෙමද? ඔබ දැනගනින්. ඔබ මේ දැන් ඔබට ඒව මතක නැති වුණාට අපිට හොඳට මතකයි. මගේ කෙල්ලට කරපු දේ. මගේ අහිංසක කෙල්ල නැති කරා. ඒකිට පාරේ බහලා යන්න නැති කරා. පාරයා. අයියෝ අකනේ ඔයාට මේ වැරදිීමක්. ඒ මම නෙමෙයි. තේරුම් ගන්නකෝ. ඒ මම නෙමෙයි. මම මගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොන මගුලක්ද මේක? හිතුවද උඹ මගේ ස්පොට්ටයි කියලා මෙතන. නෑනේ කවුරුවත් මට. අනේ මට ෆෝන් ගන්න නැද්ද මගේ කියනකොට ෆෝන් එකක් ගන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ. අනේ මහත්තයෝ මගේ කෙල්ල ගියා ටවුන් එකට සෙරෙප්පු දෙකක් ගන්න. අනේ මහත්තයෝ මට ෆෝන් එක ටිකක් දෙන්නකෝ. කෙල්ලට ෆෝන් එකක් ගන්න. අනේ කියලා කියන්නකෝ මේ මට ෆෝන් දෙන්න බෑනේ. දැන් කාලයක් ඊට මේ ෆෝන් නැත් දෙන්න බෑනේ. මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නකෝ. මහත්තයෝ හදිස්සියා. මොකද්ද අදිසිය මොකක්ද කියලා කියන්නකෝ. අර ඉන්නේ අර ඉන්නේ ඔය මිනිහා මගේ කෙල්ල අම්මගේ දාලා මහත්තයෝ දක්කල් නම්බර කියන්නකෝ බලන්න නම්බරේ 0යි දුවේ මේ හපක් ඉක්මනට මේ මෙතන මේ මං ඉන්නේ අර බස් වෝල්ට් එක ළඟ. ඔව් එතන අන්න එතෙන්ට ඉක්මනට වරෙක්කෝ අපට ඕන මිනිහා මට මෙතනදී හම්බුණා. ඔබට කතා කී ඉන්න වෙලාවක් නැහැ. මූ මාරු වෙනවා දැන්. ඊට කලින් ඔබ මෙතෙන්ට වරෙන් ඉක්මනට වරෙන්කෝ. ආවට පස්සේ බලා ගන්න බැරි ගියේ නැත්තම් මේ මිනිහා මෙතනින් මාරු වෙනවා. මම මේ පාරේ ගිහ මාල්ලි කෙනෙක්ගෙන් මේ ෆෝන් එක අරන් ඔබට කෝල් එකක් ගත්තේ. ඔව් ඉක්මනට වරෙන්. මේ එයාද මෑන්? එයාද? මොනවද ඔය කැත වැඩ කරන්නේ? පිරිමියෙක් නේද? ලැජ්ජ නැති වැඩ කරන්න එපා ඔයි. මොකද්ද අයියා කියන්නේ? මොකද්ද? යා දන්නේ නැහැ වගේ නිකන් බබාද? අයියෝ එහෙම දෙයක් නෙමෙයි මේ මනුස්සයල පිස්සු. මේ මම නෙමෙයි. ඔයාලට කිව්වට ඕගලන්ට තේරෙන්නේ නැහනේ. මේ එහෙම වෙන්න බෑනේ. මේ ඔය වගේ බලු වැඩ කරන්න එපා හරිද? මෙයා බොරු කියන්නේ නැහනේ. හරිද? මේ මෙතන මේ ලේසියෙන් යන්න දෙන්නේ නැහැ හරිද? ඔව් මේ දැන් මගේ කෙල්ලත් එනවා. ඉන්නකෝ තමුසට යවන්න මෙතනින්. අනේ මල්ලිය මට උදව් කරන්න. හරි ඔයා ඉන්නක් මම බලා ගන්න ඒක. අනේ මහත්තයෝ පින් සිද්ධ වෙනවා. දුන්නද කලබලද ප්‍රශ්නද? මේ ජෝයිය නේද? ඔයා හොඳ වෙලාවට දැක්කේ. මාර ප්‍රශ්නයක මම ඉන්නේ. මොකද මම ප්‍රශ්නේ? අනේ මාව බේරගන්න. මේ මේගොල්ලන් මාර ප්‍රශ්නයකට මාව මැදිහත් කරලා දාලා තියෙන. මොකද්ද මම මේකෙන් බේරලා දෙන්නේ? අරිදි කමල්. මම මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්නම්කෝ. ඔව් අයියේ. එන්නනේ මොකද්ද ප්‍රශ්නේ?
ඇයි මොකද ඒ මිනිහා කිව්වද ඒ මිනිහාට ඇත්තට කතා කරන්න කියලා මෙතන මට මුකුත් තේරෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ප්‍රශ්නේ මොකද්ද කියලා? මොකද්ද මගේ කෙල්ල වනාත කරලා මේ මිනිහා ඉන් අද තමයි මට කාලෙකින් හම්බුනේ ඒ කාලේ ගියාට පස්සේ අද තමයි මට හම්බුනේ මම මේ මිනිහාට හොඳ වැඩක් කරනවා කෙල්ල එනවා දැන් නෑ නංගිට වැරදිලා. මේ මිනිස්සු අය මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු ගමේ ඉන්න හොඳයි. හොඳ වැඩකට මිනිස්සෙක්. අනේ මේ නැන්දි මොකද්ද කලබලේ? මං ගත්ත බඩු ටිකක් දාලා දුවලා ආවේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? අර මතකද අර මිනිහා බලපන් අර ඒ කාලේ උඹට මතකනේ උන සිද්ධිය ඔය මිනිහා තමයි අනි ඇත්තද මේ ප්‍රශ්නේ? මා විතරක් ඕන්දි කරන්න එපා. අයියේ එහෙම එකක් නෙමෙයි. එයා තමත් ඉවර තේරෙන්නේ නැහැ. නැන්දි මේ එයා නෙමෙයි. මොකක් මේ උඹ මේ මිනිස්සු ඉස්සරහා මේ මිනිහා ලැජ්ජ වෙයි කියලා දෝයි මට බොරු කියන්නේ ඈ ඇයි උඹ මට බොරු කියන්නේ මේ මිනිහා තමයි ඒ විදියමයි මේ මිනිහා තමයි බං නෑ නැන්දි මේ එයා නෙමෙයි. ඔයාලට මතක නැද්ද මං කැම්පස් ගියා. කැම්පස් යන කාලේ මං යාළු වෙලා හිටියා අයියා කෙනෙක් එක්ක. ඒ අයියා තමයි මේ අරු නෙමෙයි. ඉතින් බං ඌ අගේමනේ ඌ විදියමයි ගන්දර මතක නැද්ද මං කලින් යාළුවෙට පයියේ ෆොටෝ එකක් දුන්නා ඔයාට බලන්න. ඔයාට මතකද ඒ ෆොටෝ එක? ඔව් මට ඒ ෆොටෝ එකේ එයා තමයි මේ ඔයාට ඒක ඇතුළේ දැක්කේ. මේ මම අර ඉස්සර යාළු වෙලා හිටියේ එයානේ. අයියෝ එහෙමත් එකක්ද නැන්දේ ඇයි නැන්දේ මොකද ඇයි මේ මොකද මේ ඔයා පොඩ්ඩක් බලාගෙන නෑ මම ඩකල් රීලක් කරගෙන ඉන්න ඩකල් බලන්න නැන්දේ මොකද මේ අපං මම බොරුවට වැටුනේ අර මනුස්සයා ගියාට සීගිල්ලක් ගේන්න ඔව් ගියා මේ මට අර මිනිස්සුන්ට මූණ දෙන්න බෑ බං ඒකයි මං කලන්තේ දාලා වගේ වැටුනේ ඉක්මනට මාව ගෙදර ගෙනියපන් මාව ගෙදර ගෙනින් දාපන් ගන්න මෙයා ගන්න කලබලයි. හරි මේ මෙයා ගමුකෝ ඩකල් ගමුකෝ. ඔයාගේ නම්බරේ මගේ ගාව තියෙනවා. මං ඔයාලට කෝල් එකක් දෙන්න. Nika, 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 Nika. Re na 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 re re Nika, 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 Nika. Re na 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 re re Nika, Nika. කැන්ටිනෝ කරා යා ඇක්ෂන් මල්ලි මොකද ප්‍රශ්නයක්ද? ඔයා දෙබස් කියන්න බෑ කියන මේ ඇක්ෂන් නෑ වැරදි එහෙම හැරෙන්න මමියක් කරනවා වගේ